අදාවේ වෙනස්ම තැනකට සහ වෙනස්ම වෙලාවක තමයි වෙනස්ම ස්ථානයකට ආවේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා පොළොන්නරුවට. පොළොන්නරුවේ සුවිශේෂී ස්ථානයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයට ඔයාලට මේ විදිහට එන්න හම්බෙන්නේ කලාතුරකින්. ඉතින් අපි බලමු මොකද්ද විශේෂත්වය, මොනවද මේකේ තියෙන කතන්දරය කියලා. අපි ගොඩක් අනුරාධපුරයේ ගත්තොත් එහෙම අනුරාධපුරයේ අපි කතා කරනවා දුටුගැමුණු රජතුමා ගැන අපි විශේෂයෙන් කතා කරනවා. ඉතින් දුටුගැමුණු රජතුමා ගැන කතා කරනකොට රුවන්වැලි සෑය ඔයාලට මතක් වෙන ස්ථානයක්. ඒ වගේම වලගම්බා රජතුමා ගැන කතා කරොත් මතක් වෙනවා අබේගිරිය. ඒ වගේම මහසෙන් රජතුමා ගැන කතා කරොත් මතක් වෙනවා ජේතවන. ඉතින් පොළොන්නරුව ගැන කතා කරොත් මොකක්ද ඔයාලට මතක් වෙන ස්තූපේ? හැබැයි මේක ටිකක් මතක් වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි හරිම සුන්දර, හරිම නිමෙන්න පුළුවන් මාර ලස්සන තැනක් තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. මේ අපි ඇවිල්ලා තියෙන්නේ පොළොන්නරුවේ රන් කොත් විහෙර ළඟට තමයි ඇවිල්ලා ඉන්නේ. විහෙරේ ඉතිහාසය ගැන අපි කතා කරනකොට පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ බිසවක් ඉඳලා තියෙනවා රූපවතී බිසව කියලා. ඉතින් මේ රූපවතී බිසව තමයි මේ රන් කොත් විහෙරේ වැඩ ආරම්භ කරන්නේ. හැබැයි පස්සේ මේ ස්තූපයේ වැඩ අවසන් කරන්නේ සඳහන් වෙන්නේ නිශ්ශංගමල්ල රජතුමා තමයි මේ ස්තූපේ වැඩ අවසන් කරා කියලා සඳහන් වෙන්නේ. ස්තූපයේ ඉදිවීම සම්බන්ධව කතා කිරීමේදී අපි නිශ්ශංගමල්ල රජතුමා ඉදි කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ගත්තොත් පූජාවලිය, ඊට පස්සේ චූලවංශය, ඒ වගේ සෙල්ලිපිවල මේ ස්තූපයේ ඉදිවීම සම්බන්ධව කතා වෙනවා. අපි ගත්තොත් එහෙම නිශ්ශංගමල්ල රජතුමා රුවන්වැලි සෑය කියලා ස්තූපයක් නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ස්තූපයට රත්තරන් වලින් හදපු කොටක්, රන්නාලේපක කොටක් සවි කරපු නිසා රන් කොත් විහෙර කියලා හැඳින්වුවා කියලා මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ මහසෙන් රජතුමා ජේතවන ස්තූපය ඉදිකරාට පස්සේ ලංකාවේ සම්පූර්ණ වශයෙන් නිමුණු විශාලතම ස්තූපය තමයි මේ රන් කොත් විහෙර කියලා කියන්නේ. ඉතින් මේක බුබුලාකාර හැඩයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊටමත් සුන්දර ස්ථානයක් සහ හිත නිමෙන ඇවිල්ලා බලන්න ඕනෙම තැනක්. මොකද අනිවාර්යයෙන්ම ප්‍රෑක ඇවිල්ලා බලන්න මේ නිස්කලංක බව, මේ නිහඬ බව ඔයාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත් කරයි කියලා මම විශ්වාස කරනවා.
ආධ්‍යාත්මික සුවයක් ඔයාට ලැබෙනවද කියලා මම දැන් පෙන්වන්න යන්නේ. ඉතින් අපේ රජවරු මේ නිර්මාණ කරනකොට මට හිතෙනවා මේකට গুপ্ত බව, මේ ආධ්‍යාත්මික බව, මේ දැනෙන සිතුවිලි මෙතෙන් ආවට පස්සේ ඔක්කොම කැටි කරලා තමයි මේ නිර්මාණ හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ තරම් මෙතෙන් ආවට පස්සේ හිතෙන්නේ වෙනවා. ඉතින් අපි මේක වටේ වටයක් ඔයාව එක්ක යන්න හදන්නේ. ගිහිල්ලා බලමු. ඔයාට දැනේ ඒ සුවය, ඒ ආධ්‍යාත්මික සුවය මොනතරම් නිස්කලංක, මොනතරම් හිත නිමෙන තැනක්ද කියලා ඔයාට බලන්න පුළුවන්.